கிழக்கு மாகாண பிரதம செயலாளர் திரு TACN தலங்கமா அவர்களை மாகாண கொடியினை ஏற்றி வைக்குமாறும் தாழ்மையோடு கேட்டிருக்கின்றோம். கிழக்கு மாகாண கிராமிய கைத்தொழில் திணைக்களத்தினுடைய புராதன படைப்புகளை காட்சிப்படுத்தும் பாரம்பரிய அருங்காட்சியகத்தை அதிதிகள் திறந்து වන්නේ මෙතනමයි කියන කාරණාව පසක් වූ තැනක් හැටියට අර දවස පටන් මේ පරිශ්‍රය තුළ දැන් මේ ක්‍රීඩා මාධ්‍යයක් පාඩමක් වී සිටින්නේ කොයි ආකාරයකද ග්‍රාමීය සමාජයක් கிராமிய தொழில்துறை திணைக்களத்தினுடைய பாரம்பரிய பங்கினை அதிதிகள் அந்த வகையிலே இன்றைய தினம் காட்சிப்படுத்தப்பட்டிருக்கக்கூடிய தொழில்துறை திணைக்களத்தினுடைய ஊழியர்கள் அதனுடைய பணிப்பாளர்கள் முதல் இது செய்யும் හැන්සන් හෙරිටේජ් 2025 අධ්‍යක්ෂකතුමිය ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තු නැගෙනහිර පළාත් LM හලීජා මහත්මිය ඔබතුමියට එවැගේම සහකාර අධ්‍යක්ෂක ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව තිරුකුණාමලය AGM ෆයිසල් මහත්මයාට සහකාර අධ්‍යක්ෂක ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව අම්පාර කමල් ලෙත්තින මහත්මයා ඔබතුමාට එවැගේම සහකාර අධ්‍යක්ෂක ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඩකලපුව දේවනේෂන් මහත්මයාණනි එවැගේම අප ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනාව MGF අධ්‍යක්ෂකතුමන්ට ආසියානු පදනමේ ව්‍යාපෘති කළමනාකාර තුමන්ට තිරුකුණාමලය මඩකලපුව අම්පාර නියෝජනය කරමින් அடுத்ததாக கிழக்கு மாகாண கிராம
යුද්ධයට අපේ හස්තවලට අපේ උරුමයට සම්පූර්ණයෙන් විනාශ කර දමන්නට නොහැකි වූ බව අද අපි සාක්ෂිකරුවන් හැටියට මේ இங்க பார்க்கறக்குள்ளே திருகோணமலை மாவட்டம் மட்டக்களப்பு மாவட்டம் அம்பாறை மாவட்டம் எவ்வளவு ரிச்சா இருக்கு என்ற நம்மட கல்ச்சர் இதுதான் விட்னஸ் නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක තුනේ තියෙන සංස්කෘතිය දිස්ත්‍රික්ක තුනේ තියෙන ධනවත් බව පෝසත් බව මෙම ග්‍රාමීය කර්මාන්ත ප්‍රදර්ශනය හරහා පැහැදිලි වෙනවා කියන එක අමුතුවෙන් කියන්නට ඕනේ. අද මෙම ප්‍රදර්ශනයේට අද සිට තව දවස් 4ක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේට විශේෂ ව්‍යවසායකින් 200කට වැඩිය මේ සඳහා සහභාගී වෙනවා. අපේ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඒ එන්ටස් වල මධ්‍යස්ථානවල අයට අමතරව පෞද්ගලික ව්‍යවසායකයන් ඒ වගේම ඔවුන් දිරිගැන්වීම සඳහා ආයෝජකයින් විරදී ගන්නන් ඒ සඳහා එම ප්‍රදර්ශනයට මේ ප්‍රදර්ශන මාලාවට සහභාගී වෙනවා. ඒ මූලික අරමුණ තමයි අපේ ග්‍රාමීය කර්මාන්තකරුවන් ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම ඊළඟට ඔවුන්ට පෞද්ගලික රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායන් අතර හවුල් ව්‍යාපාර ඇති කිරීම සඳහා මඟ පෙන්වීම මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන අපේ ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හැටියට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නට කැමැතියි. ඒ වගේම ග්‍රාමීය කර්මාන්ත කියන එකෙන් අපිට මේ නමින්ම පැහැදිලි වෙනවා හස්ත සහ උරුමය. ග්‍රාමීය කර්මාන්ත කියන්නේ අපේ සංස්කෘතිය. ග්‍රාමීය කර්මාන්ත කියන්නේ අපේ නිර්මාණශීලීත්වය. ග්‍රාමීය කර්මාන්ත කියන්නේ අපේ හැකියාව. මේ යන්නට ඉඩ නොහැකි මේ යන්නේ නැහැ. සංස්කෘතියක් කවදාවත් මේ යන්නේ නැහැ. නමුත් ඒ සංස්කෘතිය වෙනස් වීම සඳහා යලි ඔප්නැන් වීම සඳහා මේ ග්‍රාමීය කර්මාන්ත මේ ග්‍රාමීය ව්‍යවසායකයන් අපි නව තාක්ෂණය හා බද්ධ කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය සමග ග්‍රාමීය ව්‍යවසායකයන් බද්ධ කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මුලපිරීම අපි හැමෝටම සතුටු කරනවා. අපි හැමෝම දන්නවා ව්‍යවසායකයන් ගැන ව්‍යවසායකත්වය ගැන කයිවාරු ගහන ගොඩක් අය අහලා බලන්න ඒගොල්ලෝ මොනවද අලුතෙන් හදලා මොනවද නිර්මාණශීලීව නවෝත්පාදනයේ හැටියට රටට ජාතියට ලෝකයට දායක කළා කියන්නේ. ඒ අය තමයි මේ අපේ ගමේ ඉන්න ව්‍යවසායකයෝ. අපේ පළාතේ ඉන්න ව්‍යවසායකයෝ. ඒ නිසා සැබෑ ව්‍යවසායකත්වය සැබෑ ව්‍යවසායකත්ව රාජ්‍යයකට යන්නට නම් අපි පටන් ගන්න ඕනේ ගමෙන් ග්‍රාමීය ව්‍යවසායකයන්ගෙන් උඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගෙන් තමයි පටන් ගන්නට ඕනේ. ඒ සඳහා ඔවුන් තුල තියෙන මේ නිර්මාණශීලී හැකියාවන් ඔවුන්ගේ උරුමය ඔවුන්ගේ සංස්කෘතිය නව තාක්ෂණයත් එක්ක බද්ධ කරගෙන අපි ඉදිරියට යමු. අපේ නව ව්‍යවසායකත්ව රාජ්‍යයක් එහි කරමු කියන ආයාචනයක් සමග නැවත වතාවක් නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් පුද කරන්න කැමැතියි. ඔබ සැමට පොලිස්